සුබ දවසක් ඔයාලා හැමෝටම. හුඟක් මිනිස්සු හිතන දෙයක් තමයි බිස්නස් ෆේල් වෙන්නේ ඒ කට්ටියගේ බිස්නස් එකට හරියට මාකටිං කැම්පේන් එකක් කරන්නේ නැති නිසා කියලා. ඒ වුණාට ඇත්තටම බිස්නස් ෆේල් වෙන්නේ හරියට ප්ලෑන් එකක් නැති නිසා. බිස්නස් ප්ලෑන් එක කියන්නේ ඔයා යන මැප් එක වගේ. ඔයාට මැප් එකක් ප්ලෑන් එකක් නැත්නම් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයා ගමනක් යනවා. ඔයා ගමන යන ගමන් දකුණටත් හැරෙනවා වමටත් හැරෙනවා එහෙම යනවා. ඔයා නිකරුණේ හෙට්ටයි මෙහෙට්ටයි යන මහන්සි වෙනවා. හැබැයි එහෙම ගිහිල්ලා අන්තිමට ඔයා අතරමං වෙනවා. මෙන්න මේ විදිහට තමයි හුඟක් පුද්ගලයන් ව්‍යාපාර ආරම්භ කරන්නේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. ඔයාට ප්ලෑන් එකක් තියෙනවා නම් ඔයා උදේට නැගිටලා කල්පනා කරන්නේ නැහැ අද මම මොකද්ද කරන්නේ හෙට මම මොකද්ද කරන්නේ කියලා. ඔයා දන්නවා අද මම මොකද්ද කරන්න ඕනේ හෙට මම මොකද්ද කරන්න ඕනේ අද මට තියෙන ටාස්ක් එක මොකද්ද ඒ හැමදේම ඔයා දන්නවා. එතකොට ඔයාට ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. එතකොට ඔයා දන්නවා අද මම මොකද කරන්නේ හෙට මොකද කරන්නේ කවුද ඔයාගේ ටාගට් ඔඩියන්ස් එක ඔයා මොනවද සෙල් කරන්නේ ඇයි මිනිස්සු ඔයාගෙන් මිලදී ගන්න ඕනේ ඔයා සෙල් කරන ප්‍රොඩක්ට් එක ඔයා කොහොමද මුදල් උපයන්නේ ලාභ ලබන්නේ කොහොමද ඔයා කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් දියුණු වෙන්නේ කියන දේ ගැන මම ඔයාලට තවත් ටිකක් සරල කරන්නම්. මොකද බිස්නස් ප්ලෑන් එකක් කියලා කියන්නේ පිටු 50ක 60ක ලොකු ડોකියුමන්ට් එකක් නෙමෙයි. මේකෙදි අපි ඉතාමත් සරලව පැහැදිලි කරන්නේ දේවල් 5ක් ගැන විතරයි. අංක 1ට අපි පැහැදිලි කරන දේ තමයි who we sell to. අපි කාටද සෙල් කරන්නේ? අපි හැමෝටම නෙමෙයි සෙල් කරන්නේ. අපි තෝරාගත්ත විශේෂිත වූ එක පිරිසකට විතරයි සෙල් කරන්නේ. එතකොට ඔකෙදී අපි කියනවා if you sell to everyone you sell to no one. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අපි සෙල් කරන්නේ කාටද කියන එක නිශ්චිත වෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තමයි අපි උත්තර හොයන බිස්නස් ප්ලෑන් එකකින් what we sell. අපි මොකද්ද සෙල් කරන්නේ? ඒක ප්‍රොඩක්ට් එකක් විතරක් නෙමෙයි. ඒක සොලියුෂන් එකක් වෙන්නත් ඕනේ. මොකද මිනිස්සු ප්‍රොඩක්ට් එකක් බයි කරන්නේ නැහැ. එයාලා බයි කරන්නේ සොලියුෂන් එකක්. දෙවෙනි ප්‍රශ්නේ තමයි what we sell. එතකොට අපි සෙල් කරන්නේ හැමතිස්සෙම හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි සෙල් කරන්නේ ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. අපි සෙල් කරන්නේ මොකක් හරි ප්‍රශ්නයකට තියෙන සොලියුෂන් එකක්. මොකද මිනිස්සු ප්‍රොඩක්ට් එකක් බයි කරන්නේ නැහැ. එයාලා සොලියුෂන් එකක් තමයි බයි කරන්නේ. එතකොට අපි තුන්වෙනි ප්‍රශ්නේ විදියට ගන්නවා why people buy from us. ඇයි මිනිස්සු අපෙන් බයි කරන්නේ? තව ඕන තරම් එකම ප්‍රොඩක්ට් එක සෙල් කරන කට්ටිය ඉන්නවා. එකම සොලියුෂන් එක සෙල් කරන කට්ටිය ඉන්නවා. ඒ කට්ටියකින් වෙනස් වෙලා ඇයි යම්කිසි පිරිසක් අපෙන් බයි කරන්නේ? එතකොට ඔයා කරන ව්‍යාපාරය කරන තරගකාරයෝ දහස් ගණනක් ඉන්න පුළුවන්. ඒ අතරින් ඇයි ඔයාම තෝරගන්නේ? ඒ මිල නිසාද, ක්වොලිටි එක නිසාද, එහෙමත් නැත්නම් ඔයාලා ගැන තියෙන විශ්වාසය නිසාද, එහෙමත් නැත්නම් ඔයාගේ තියෙන පර්සනැලිටි එක නිසාද? ඒ ඇයිද කියලා ඔයා හරියටම දැනගන්න ඕනේ. නැත්නම් ඔයාගේ කස්ටමර්ස්ලා ඒක කොහොමද දන්නේ නැහැ. ඇයි අපෙන් බයි කරන්න ඕනේ කියන එක අපිම දන්නේ නැත්නම් අනිත් කට්ටිය ඒක ගැන දන්නේ නැහැ. එතකොට ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ තමයි how we make profit. ඔයාට ආදායම් ලැබෙන මොඩල් එක දන්නේ නැත්නම් ඔයා වැඩවලට හෙට මෙහෙට බිසි වෙනවා විතරයි. ඔයා ප්‍රොෆිට් එකක් ලබන්නේ නැහැ. ඒකින්ද ඔයා හරියට ඔයාට ආදායම් ලැබෙන මොඩල් එක කොහොමද කියලා අඳුරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ තියෙනවා how we grow. ඔයා කොහොමද ඔයාගේ ව්‍යාපාරය වර්ධනය කරගන්නේ? ඔයා කොහොමද දියුණු කරන්නේ ඔයාගේ බිස්නස් එක? ඒ මාකටිං වලින් ඇඩ්ස් රන් කරලාද, කන්ටෙන්ට් වැඩිපුර පබ්ලිෂ් කරලාද, එහෙමත් නැත්නම් අලුතෙන් ප්‍රොඩක්ට් රිලීස් කරලාද? ඒ කියන්නේ බිස්නස් එකේ growth plan එකක් නැත්නම් බිස්නස් එක හැමදාම පුංචි. ඒක අපි පටන් ගන්නකොටම අපේ plan එකට include කරන්න ඕනේ. කොහොමද අපේ බිස්නස් එක දවසින් දවස දියුණු වෙන්නේ කියලා. ඔන්න ඔය ප්‍රශ්න පහට අපි හොඳ ක්ලියර්ලි උත්තර තියාගන්න ඕනේ අපේ බිස්නස් ප්ලෑන් එකේ. අපි හොඳටම මතක තියාගන්න ඕනේ බිස්නස් ප්ලෑන් එකක් කියන්නේ හුඟක් සංකීර්ණ කරගන්න ඕනේ දෙයක් නෙවෙයි. ඉතා සරලව, ඉතාමත් පැහැදිලිව අපි හදාගන්න ඕනේ දෙයක්. අපි හරියටම පැහැදිලි කරගන්න ඕනේ අපි කවුද
අපි කොහොමද සල්ලි හොයන්නේ, අපි මොකක්ද කරන්නේ, අපි කොහොමද බිස්නස් එක වර්ධනය කරන්නේ කියන දේවල් ගැන. එතකොට අපිට පුළුවන් ඉතා හොඳ ව්‍යාපාරයක්, ඉතාමත් හොඳ මාකටිං කැම්පේන් එකක් එක්ක ගොඩ දාගන්න.